හරි. අපි ගමු ඇමෝනියාගේ රසායනයට. මේක ඔයාලට තේරුම් ගන්න සහ පාඩම් කර ගන්න ලේසි වෙන්න පොඩි ෂෝට් නෝට් ෆෝමැට් එකකින් මම දෙන්නයි යන්නේ. මේ ඇමෝනියා තමයි අපිට අපේ සිලබස් එකේ හම් වෙන එකම භාෂ්මික වායුව. මේක දුබල භාෂ්මයක්. මේකේ නයිට්‍රජන් ඉන්නවා ඔක්සිකරණාංකය ඍණ 3, H ඉන්නවා ධන 1. හරි. දැන් මං කිව්වනේ මේක භාෂ්මික වායුවක් කියලා. මේ භාෂ්මික වායුවට අපි දැම්මොත් එහෙම ජලය මෙයා ජලය හා ප්‍රතික්‍රියාවෙන් හදා ගන්නවා දුබල භාෂ්මයක්. ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ්. අපි මේකට තමයි කියන්නේ ජලීය ඇමෝනියා කියලා. ජලීය ඇමෝනියා. ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ්. මං කිව්වනේ මේක දුබල භාෂ්මයක් කියලා. මෙයාට පුළුවන් භාගයට ජල විච්ඡේදනය වෙමින් භාගයට විඝටනය වෙමින් හයිඩ්‍රොක්සිල් මාධ්‍යයට දෙන්න. සම්පූර්ණයෙන් නෙමෙයි භාගයට. දෙන්නේ භාගයටනේ. දුබල භාෂ්මයක්. හරි. ඊට පස්සේ මෙයා භාෂ්මයක් නම් උට අම්ලයක් එක්ක ප්‍රතික්‍රියා කරන්න පුළුවන් වෙන්න එපා. අපි ඒ නිසා ඇමෝනියාට අම්ලයක් දැම්මොත් ප්‍රතික්‍රියා වෙනවා. එහෙනම් ඇමෝනියා කියන්නේ භාෂ්මයක් උට භාෂ්මයක් වගේ ක්‍රියා කරන්න පුළුවන්. අපි දානවා HCl. හැදෙනවා NH4Cl. මේ ඇමෝනියා වායුවට අපි HCl වාෂ්පය ඇල්ලුවොත් HCl චූට්ටක් ඇල්ලුවොත් එහෙම NH4Cl සුදු පාට දුමාරයක් ඇති වෙනවා. එතන මේක අපි භාවිතා කරනවා ඇමෝනියා හඳුනා ගැනීමේ පරීක්ෂණයක් හැටියටත්. මොකද්ද? ඇමෝනියා වායුවට HCl තවරපු මූඩියක් ඇල්ලුවොත් සුදු පාට දුමාරයක් පිට වේ. තව එකක් කියන්නම්. නෙස්ලර් කියලා ප්‍රතිකාරකයක් තියෙනවා. මේ නෙස්ලර් ප්‍රතිකාරකයේ පොඟවපු පෙරහන් පතක් අපි ඇල්ලුවොත් ඇමෝනියා වායුවට දුමුරු පාට වෙනවා. ඒකත් හඳුනා ගැනීමේ පරීක්ෂණයක්. හරි. තව කාරණා කීපයක් කියන්නම්. මෙතනදී මේ නයිට්‍රජන් ඉන්නේ ඔක්සිකරණාංකය ඍණ 3. නයිට්‍රජන්ට ඔක්සිකරණය වෙන්න පුළුවන්. තමන්ට ඔක්සිකරණය වෙන්න පුළුවන් නම් තව කෙනෙක්ව ඔක්සිහරණය කරවන්න පුළුවන්නේ. එන් හිටිය ඍණ 3 ධන 5 දක්වා ඔක්සිකරණ අවස්ථා තියෙනවා. එන්ට ඔක්සිකරණය වෙන්න පුළුවන්. එන්ට ඔක්සිකරණය වෙන්න පුළුවන් නම් තව කෙනෙක්ව ඔක්සිහරණය කරවන්න පුළුවන්. තව කෙනෙක්ව හරණය කරවන්නේ ඔක්සිහාරකනේ. එහෙමනම් මේ ඇමෝනියාට පුළුවන් ඔක්සිහාරකයක් වගේ ක්‍රියා කරන්න. මම උදාහරණ කීපයක් ලිව්වා. එකක් තමයි මේක. අපි ඇමෝනියා සහ O2 ප්‍රතික්‍රියා කරනවා ප්ලැටිනම් හෝ රෝඩියම් උත්ප්‍රේරකත් එක්ක 850 දී වගේ මට NO ලැබෙනවා. බිඳුවේ තිබිච්ච ඔක්සිජන් ඍණ 2 දක්වා ඔක්සි හරණය කෙරුවේ මෙයා. අන්ඔක්සි හාරකය. මෙන්න මේක ටිකක් විශේෂ ප්‍රතික්‍රියාවක්. අපි ඇමෝනියා ප්‍රතික්‍රියා කෙරෙව්වොත් කොපර් ඔක්සයිඩ් එක්ක අපි කියනවා මේකට රත් කළ කොපර් ඔක්සයිඩ් මතින් ඇමෝනියා යවූ විට කොපර් සහ N2 නිදහස් වේ කියලා. ධන 2 හිටපු කොපර් බිඳුව දක්වා ඔක්සි හරණය වුණා. ඔක්සි හරණය කෙරෙව්වේ මෙයා. අන්න ඇමෝනියා තමයි ඔක්සි හාරකය වෙන්නේ. එහෙනම් ඇමෝනියාට ඔක්සි හාරකයක් වෙන්න පුළුවන්. ඇමෝනියා කොහොමත් භාෂ්මයක්. භාෂ්මයක් වෙන්න පුළුවන්, ඔක්සි හාරකයක් වෙන්න පුළුවන්. ඊට පස්සේ මෙතන මේ H ඉන්නේ ඔක්සිකරණාංකයේ ධන 1නේ. උට පුළුවන් නේද බිඳුව දක්වා ඔක්සි හරණය වෙන්න. තමන්ට ඔක්සි හරණය වෙන්න පුළුවන් නම් තව කෙනෙක්ව ඔක්සිකරණය කරවන්න පුළුවන් වෙන්න එපා. තමන් හරණය වෙන්නේ තව කෙනෙක් කරණය කරවමින්නේ. එහෙනම් Hට ඔක්සිහරණය වෙන්න පුළුවන් තව කෙනෙක්ව කරණය කරවමින්. තව කෙනෙක් කරණය කරවන්නේ කවුද? ඔක්සි කාරක. එහෙනම් ඇමෝනියාට පුළුවන් ඔක්සි කාරකයක් වෙන්නත්. අපි උදාහරණ කීපයක් ලිව්වොත් එහෙම සෝඩියම්ට ඇමෝනියා දැම්මොත් NaNH2 ධන H2 වෙනවා. ලිතියම්ට ඇමෝනියා දැම්මොත් ලිතියම් නයිට්‍රයිඩ් ධන H2 වෙනවා. මේ ප්‍රතික්‍රියා අපි S3 කතා කරනවා. මෙතනදී බිඳුවේ තිබිච්ච ලෝහය ධන 1 දක්වා ඔක්සිකරණය කෙරෙව්වේ ඇමෝනියානේ.
කවුද එහෙමනම් ඇමෝනියා? ඔක්සි කාරකය. එහෙනම් ඇමෝනියාට භෂ්මයක් තමයි කොහොමත් ඔක්සිකාරකයක් වෙන්න පුළුවන්, ඔක්සිහාරකයක් වෙන්නත් පුළුවන්. මෙන්න මේ උදාහරණ දෙක බැලුවහම අපිට පේනවා මෙතනදී අවසානයේදී H2 පිට වෙලා තියෙනවා. ලෝහයකට දැම්මා H2 පිට වුණා. ලෝහයකට මොකෙක් දැම්මොත් H2 පිට වෙන්නේ? මතක් කරන්න බලන්න. ලෝහයකට මොකෙක්ව දැම්මොත්ද H2 පිට වෙන්නේ? ලෝහයකට අම්ලයක් දැම්මොත් තමයි H2 පිට වෙන්නේ. ඇමෝනියා අම්ලයක් නෙමෙයි. හැබැයි ඇමෝනියා දැම්මහම H2 පිට වුණා. ඇයි ඒ පිට වුණේ? ඇමෝනියාට තිබුණා ආම්ලික ගුණ. එහෙනම් මෙන්න ඒකේ සමරිය ඇමෝනියා ස්වභාවයෙන් දුබල භෂ්මයක්, ඇමෝනියා ඔක්සි හාරකයක්, ඇමෝනියා ඔක්සි කාරකයක්, ඇමෝනියාට ආම්ලික ගුණ තියෙනවා. ඒ වගේ වාක්‍යයක් MCQ වල තියෙන්න පුළුවන්. හරි. මම මේ කතා කරන්නේ සාමාන්‍යයෙන් පේපර් එක ප්‍රශ්නයක් අහන සෙන්ස් එකකින්. හරි. ඔන්න ඒ කතන්දරේ හරි. ඊට පස්සේ මේ ඇමෝනියාට පුළුවන් හැලදෙන එක්ක ප්‍රතික්‍රියා වෙන්නත්. 17 වෙනි කාණ්ඩයේ කට්ටිය සාමාන්‍යයෙන් අපිට කතා කරන්න තියෙන්නේ Cl2ත් එක්ක ප්‍රතික්‍රියා. Cl2 එක්ක ප්‍රතික්‍රියා කරන ආකාර දෙකක් තියෙනවා. ආකාර නම්බර් 1. මම ඇමෝනියාට දානවා Cl2 වැඩිපුර. වැඩිපුර Cl2 දැම්මොත් ලැබෙනවා NCl3 සහ HCl. ඇමෝනියාට වැඩිපුර Cl2 දැම්මොත් NCl3 ධන HCl එනවා. මෙයා ප්‍රබල අම්ලයක් අවුලක් නැහැ එතන. මෙන්න මේ NCl3 කියන එක්කෙනා පොඩ්ඩක් කහපාට තෙල් වගේ එකක්. එයා පොඩ්ඩක් විශේෂයි. මේ NCl3ට අපි ජලය දැම්මොත් මෙයාපත් වෙනවා ඇමෝනියා ධන HOCl බවට. අන්න HOCl ටිකක් විශේෂ කෙනෙක්. මේක අපි 17 වෙනි කාණ්ඩයේදී ක්ලෝරින් වලට කතා කරමු. දැනට පොඩ්ඩක් කිව්වොත් එහෙම HOCl කියලා කියන දුබල අම්ලයක්. HOCl කෙනෙක් කෙනා දුබල අම්ලයක් වෙනවා. මේක ටිකක් හොඳ ඔක්සිකාරකයකුත් වෙනවා. අපිට මෙතන වැදගත් වෙන්නේ මෙන්න මේ HOCl යූස් කරන්න පුළුවන් ජලය විෂ බීජ හරණය කරවන්න. විෂ බීජ නාශකයක් නිසා. එහෙනම් ඇමෝනියාට වැඩිපුර Cl2 දාලා ලැබෙන එක් ඵලයක් ජල විච්ඡේදනයෙන් ලැබෙන ඵලයක් විෂ බීජ හරණයට භාවිතා කරන්න පුළුවන්. ඇමෝනියාට වැඩිපුර Cl2 යොදා ලැබෙන එක ඵලයක් ජලය විෂ බීජ හරණයට භාවිතා කරන්න පුළුවන්. හරි. කවුද විෂ බීජ නාශකේ? NCl3 නෙමෙයි HOCl. හරි. ක්ලෝරින් තියෙන ධන එක ඔක්සිකරණ අවස්ථාවේ. ඔන්න ඇමෝනියාට වැඩිපුර Cl2 හරි. වැඩිපුර Cl2 දැම්මොත් NCl3 ධන HCl. මට මේකම අනිත් පැත්තට කරන්න පුළුවන් නේ. මම දානවා වැඩිපුර ඇමෝනියාට Cl2. අපි වැඩිපුර ඇමෝනියාට Cl2 දැම්මොත් මුලින්ම වෙන්නේ මේකේ ඇමෝනියා තමයි වැඩිපුර ඉන්නේ. මෙතන Cl2 තමයි වැඩිපුර හිටියේ. වැඩිපුර ඉන්නේ ඇමෝනියා නම් මුලින්ම ලැබෙනවා N2 ධන HCl. හරි. වැඩිපුර ඉන්නේ Cl2 නම් NCl3 ධන HCl වගේම වැඩිපුර තියෙන ඇමෝනියා නම් N2 ධන HCl තමයි එන්නේ. හැබැයි මේ HCl ලැබිච්ච මාධ්‍ය තුල තියෙනවනේ ඇමෝනියා තව වැඩිපුර. ඇමෝනියා භෂ්මයක් කියලා මම මුලින් කිව්වනේ. භෂ්මයකට අම්ලයක් වැටුනොත් උන් දෙන්න ප්‍රතික්‍රියා කිරීම නවත්තන්න බෑනේ. අන්න මෙයා වැඩිපුර තිබ්බ හින්දා එයා ප්‍රතික්‍රියා වුණා මෙයා එක්ක හදා ගන්නවා NH4Cl. අර කලින් මෙන්න මේ ප්‍රතික්‍රියාව වගේ. එහෙමනම් ඇමෝනියාට Cl2 දැම්මොත් ඇමෝනියා වැඩිපුර තියෙනවා නම් N2 ධන HCl මුලින්ම ආවට ඒ HCl ප්‍රතික්‍රියා වෙනවා මෙන්න මේ වැඩිපුර ඇමෝනියා එක්ක. අවසානයේ ලැබෙන මෙන්න මේ ප්‍රතික්‍රියාව. එහෙනම් ඇමෝනියාට වැඩිපුර Cl2 දැම්මොත් NCl3 ධන HCl එනවා. වැඩිපුර ඇමෝනියාට Cl2 දැම්මොත් අපිට ලැබෙන්නේ N2 ධන NH4Cl. මේ ප්‍රතික්‍රියා අවස්ථා දෙකම අපෙන් අහනවා. මේක අහනවා, මේක අහනවා.
මෙන්න මේ සිද්ධියත් අහනවා. NCl3 විෂ බීජ හරණයට භාවිතා කරන්න පුළුවන් කියන එක. NCl3 නෙමෙයි ජලය දැම්මොත් පුළුවන්. හරි. අවසාන වශයෙන් මේ ඇමෝනියාට පුළුවන් D ගණුවේ කැටානත් එක්ක හදන්න සංකීර්ණ. ඇමෝනියාට පුළුවන් ක්‍රියා කරන්න ලිගනයක් වගේ. ඉලෙක්ට්‍රෝන දායක කරමින් දායක බන්ධන සාදමින් ලිගනයක් වගේ ක්‍රියා කරන්න මේකට පුළුවන්. උදාහරණ කීපයක් මම ලිව්වොත් ටෙට්‍රාඇමීන් කොපර් 2 හෙක්සාඇමීන් නිකල් 2 මේ දෙකේ වර්ණ වෙන්නේ තද නිල්. හරි. මේ වැඩි ආය පාරක් කියාගෙන ගියොත් මතක් කරගෙන ගියොත් මෙච්චරයි තියෙන ඇමෝනියා ගැන. ඇමෝනියා බාෂ්මික වායුවක්, දුබල බාෂ්මිකයි. N ඉන්නවා ඍණ 3, H ඉන්නවා ධන 1. අපි ඇමෝනියාට ජලය දැම්මොත් එimhe හැදෙනවා ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ්, ජලීය ඇමෝනියා දුබල බාෂ්මිකයි. ඇමෝනියා බාෂ්මයක් හින්දා අම්ලයක් දැම්මොත් ප්‍රතික්‍රියා වෙන්න පුළුවන්. HCl දැම්මොත් NH4Cl එනවා. N ඉන්න ඍණ 3 හින්දා ඔක්සිකරණය වෙන්න පුළුවන්. තව කෙනෙක් හරණය කරවමින් ඇමෝනියා ඔක්සි හාරකයක්. උදාහරණ කීපයක් මම ලිව්වා. ඇමෝනියාගේ H ඉන්නේ ධන 1 හින්දා ඕන්නම් ඔක්සිහරණය වෙන්න පුළුවන්. ඔක්සිහරණය වෙන්නේ තව කෙනෙක් ඔක්සිකරණය කරවමින් ඇමෝනියා ඔක්සි කාරකයක්. සෝඩියම්ට දැම්මොත් NaNH2 ධන H2 වෙනවා. ලෝහයක් එක්ක ප්‍රතික්‍රියා වීමෙන් H2 පිට කරන හින්දා එහෙම පිට කරන්නේ අම්ල දැම්මොත්නේ. ඇමෝනියාට ආම්ලික ලක්ෂණක් තියෙනවා. බෂ්මයක් ආම්ලික ලක්ෂණ තියෙනවා. ඔක්සි හාරකයක්, ඔක්සි කාරකයක්. ලිගනයක් වගේ ක්‍රියා කරන්න පුළුවන්. ටෙට්‍රාඇමීන් කොපර් 2 වෙන්න පුළුවන්. හෙක්සාඇමීන් නිකල් 2 වෙන්න පුළුවන්. හෙක්සාඇමීන් කොබෝල් 2 වෙන්න පුළුවන්. ටෙට්‍රාඇමීන් සින්ක් 2 වෙන්න පුළුවන්. අපි D ගණුවේ කතා කරනවා. ඊට අමතරව ක්ලෝරීන් එක්ක ප්‍රතික්‍රියා ආකාර දෙකක් සිද්ධ කරන්න පුළුවන්. ඇමෝනියාට වැඩිපුර Cl2 දැම්මොත් NCl3 ධන HCl එන්නේ. NCl3ට ජලය දැම්මොත් ලැබෙන්නේ HCl ඇමෝනියා ධන HOCl. HOCl දුබල අම්ලයක් සහ විෂ බීජ නාශකයක්. අපි වැඩිපුර ඇමෝනියාට Cl2 දැම්මොත් ලැබෙන්නේ N2 ධන NH4Cl. එහෙම උනේ ඇයි? මුලින්ම ලබා දුන්නා N2 ධන HCl. HCl ඉන්න මාධ්‍යයේ වැඩිපුර ඇමෝනියා තිබුණා. HCl සහ ඇමෝනියා ප්‍රතික්‍රියා වුණා NH4Cl හැදුවා. ඔන්න සමරිය හරි. මෙතනින් එහා දේවල් ඇමෝනියා ගැන අහන්නේ නැහැ. හරිනේ?